මුළු අහසම කළු කරගෙන මහා වැස්සක් කඩා වැටෙන්න ගත්තේ හවස ඉඳන්මයි. වහලේට තදින් වැටෙන බැහැ බින්දුවල සද්ද නිසා මුළු ගෙදරම තිබුණේ අමුතුම පාළු බවක්. එදා රෑ ගෙදර අනිත් දවස්වලට වඩා වෙනස්. මගේ මහත්තයා ගිහන් ගෙදර හිටියේ නෑ. එයා යාළුවෙක්ගේ ගෙදර ගිහින් තිබුණේ. ගෙදර හිටි මමයි මගේ නැන්දම්මයි විතරයි. අපි දෙන්න රෑ කෑම කාලා ඉවර වෙලා සාලෙට වෙලා ටීවී එක දාගත්තා. එළියේ වැස්ස නිසා කරන්ට් එක යයිද කියලාත් බයක් තිබුණා. ඒත් වාසනාවට එහෙම වුණේ නෑ. අපි දෙන්න සෝෆා එකේ වාඩි වෙලා ෆිල්ම් එකක් බලන්න පටන් ගත්තා. ඒක හරිම ලස්සන ආදර කතාවක්. හින්දි මූවි එකක්. ආදරේ විරහව ශෘංගාරයේ පිරුණු ඒ කතාව මගේ හිතට ලොකුවටම දැනුණා. ගිහානුත් ළඟ නැති එකේ මට දැනුනේ පුදුම පාළුවක්. ඒත් මගේ ළඟින්ම වාඩි වෙලා හිටපු නැන්දම්ම දිහා බැලුවම මට හිතුනේ වෙනම දෙයක්. මගේ නැන්දම්මා චම්පා ඇත්තටම වයසට වඩා හුඟක් තරුණ පාටයි. එයාට වයස අවුරුදු 50ක් වුණාට දැක්කම කියන්න බෑ 40ක්වත් පීලා කියලා. එයාගේ ඇඟ තාමත් තරුණ කෙල්ලෙක්ගේ වගේ හැඩයි. සම රන්වන් පාටයි. පිරිපුන් පපුවත් පළල් උකුලත් නිසා එයා අඳින ඕනම ඇඳුම එයාට ලස්සනට ගැලපුණා. පාරේ යද්දි පිරිමි විතරක් නෙවෙයි ගෑනුත් එයා දිහා හැයිලා බලනවා. මම ඕන තරම් දැකලා තියෙනවා. සමහර වෙලාවට මටත් හිතිලා තියෙනවා අපරාධේ මේ වගේ ලස්සන ගෑනු කෙනෙක් තනියම ජීවත් වෙන්නේ කියලා. මාමන්ට නැති වෙලා දැන් අවුරුදු ගාණක්. එයා ගිහන්ව හදාගත්තේ තනියම. ඒත් එයාගේ ඒ තරුණ පෙනුම තාමත් එහෙමමයි. දුව මම වොෂ් එකක් දාගෙන එන්න. රැට නිදා ගන්න අමාරුයි. ඇඟට හරි රස්නේ. මූවි එකේ මැද හරියේදී වගේ නැන්දම නැගිටලා කිව්වා. එළියේ වැස්ස නිසා සීතල තිබුණත් ගේ ඇතුලේ රස්නයක් තිබුණා තමයි. එයා කාමරයට ගිහින් ටිකකින් බාත්රූම් එක පැත්තට යන සද්ද මට ඇහුණා. මම ආයෙම ෆිල්ම් එකට අවධානය දුන්නා. ඒත් විනාඩි 10කට විතර පස්සේ බාත්රූම් එකේ ඉඳන් නැන්දම මට කතා කළා. දුව පොඩ්ඩක් මෙහාට එන්නකෝ. මම නැගිටලා බාත්රූම් එක ළඟට ගියා. ඇයි අම්මේ? අනේ දුව මට ටවල් එක ගේන්න අමතක වුණානේ. පොඩ්ඩක් කාමරයට ගිහින් ඒක ගෙනත් එන්නකෝ. හා අම්මේ මම ගේන්නම්. මම එයාගේ කාමරයට ගිහින් ඇඳ උඩ තිබුණු තුවාය අරගෙන ආවා. බාත්රූම් එකේ දොර ළඟට ඇවිත් මම දොරට තට්ටු කළා. අම්මේ මෙන්න ටවල් එක. එයා දොර පොඩ්ඩක් ඇරියා අත දාලා ගන්න. ඒ වෙලාවේ දොරේ තිබුණු පොඩි හිඩැසෙන් මගේ ඇස් ඉබේම ඇතුළට ගියා. ඒ දැක්ක දසනේ මගේ ඇස් නිලංකාර වුණා වගේ දැනුණා. ෂවර් එකෙන් වැටෙන වතුර බින්දු එයාගේ රන්වන් පාට ඇඟ දිගේ පෙයිලා යනවා මම දැක්කා. එයාගේ පිරිපුන් පපුව වතුරෙන් තෙමිලා තිලිසෙනවා. පිරිපුන් උකුල සහ පිටුපස පැත්ත මම දැක්කේ තප්පර ගානකට විතරයි. ඒත් ඒ රූපේ මගේ හිතේ තදින්ම ඇඳුණා. ගෑනු කෙනෙක් වෙච්ච මට ඒ වෙලාවේ මාව පාලනය කරගන්න බැරි තරම් හැඟීමක් ඇති වුණා. මගේ පපුව ගැහෙන්න ගත්තා. හුස්ම හිරවෙනවා වගේ දැනුණා. මම ඉක්මනට ටවල් එක එයාගේ අතට දීලා අහක බලා ගත්තා. "තෑන්ක් යූ දුව." එයාගේ හඬත් හරිම සරාගී විදියට මට ඇහුනේ. මම ආපහු ඇවිත් සෝෆා එකකින් වාඩි වුණාට මගේ හිත තිබුණේ ෆිල්ම් එකේ නෙවෙයි. මම දැකපු ඒ දසුන මගේ ඇස් ඉස්සරහා මැවි මැවි පෙනුණා. දෙයියනේ මම මේ මොනවද හිතන්නේ? එයා මගේ නැන්දම්ම නේද කියලා හිත හදාගන්න හැදුව. මගේ යටිහිතේ ඇති වුණ ඒ ආශාව යටපත් කරන්න මට අමාරු වුණා. ගිහන් නැති අඩුවත් එක්ක මේ ඇති වුණ හැඟීම මාව අවසරලා තිබුණා. විනාඩි 15කට විතර පස්සේ නැන්දම්ම සාලෙට ආවා. එයා ඇඳගෙන හිටි හරිම තුනි දුහුල් නයිටියක්. ඒකෙන් එයාගේ ඇඟේ හැඩේ හොඳට කැපිලා පෙනුණා. අම්මෝ දැන් තමයි ඇඟට පණක් ආවේ. එළියේ වැස්ස නම් තාමත් සැරයි නේද දුව? එයා ජනේලෙන් එළිය බලන ගමන් ඇහුවා. "ඔව් අම්මේ අද නම් එළි වෙනකම්ම වහී වගේ." එයා මගේ දිහා බැලුවේ අමුතුම බැල්මකින්. එයාගේ ඇස්වල තිබුණේ මම කවදාවත් දැකපු නැති තිලිසීමක්. එයා සෝෆා එකේ මගේ ළඟින්ම වාඩි වුණා. එයාගේ ඇඟ මගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන ගානට තිබුණේ. "දුව අද ගිහානොත් නෑනේ. ඔයාට තනියම කාමරේ ඉන්න බයද?" එයා මගේ මූණට එබිලා ඇහුවා. ඇත්තටම මට බයක් තිබුණේ නෑ. ඒත් මගේ හිතේ තිබුණේ වෙනම වුවමනාවක්. මට ඕනේ වුණා එයාට තවත් ලං වෙන්න. එයාගේ සුවඳ විඳින්න. ටිකක් බයයි වගේ අම්මේ. අකුණු ගහනකොට මට තනියම ඉන්න බෑ. එහෙනම් එන්නකෝ මගේ කාමරේට. අපි දෙන්නම අද එකට නිදාගමු. මාත් මේ පාළුවෙන් හිටියේ.
එයා එහෙම කියලා මගේ අතින් අල්ලගත්තා. එයාගේ අත හරිම මෘදුයි වගේම උණුසුම්. මම මටම පාලනය කරගන්න බැරි වෙච්ච හැඟීම් ගොඩාක් එක්ක නැන්දම්ම පස්සෙන් එයාගේ කාමරයට ගියා. කාමරේ ලයිට් ඔෆ් කරලා තිබුණේ. බෙඩ්සයිඩ් ලෑම්ප් එකේ එළියේ කාමරේම අඳුරු රොමැන්ටික් පාටක් අරන් තිබුණා. එන්නතුව එයා ඇඳට නැගලා මට ඉඩ දුන්නා. මම ඇඳට නැගලා එයාගේ ළඟින් වාඩි වුණා. එයා මගේ දිහා බලාගෙන හිටි හරිම ආදරෙන්. ඒත් ඒ ආදරේ සාමාන්‍යයෙන් නැන්දම්ම කෙනෙක් ලේලි කෙනෙක්ට දක්වන ආදරයට වඩා එහා ගියපු එකක් කියලා මට තේරුණා. දුව ඔයා හරිම ලස්සනයි. ගිහන් හරිම වාසනාවන්තයි. ඔයා වගේ කෙල්ලෙක් ලැබුණ එකට. එයා හෙමි මගේ කොණ්ඩේ අත ගන්න ගමන් කිව්වා. අම්මත් හරිම ලස්සනයි අම්මේ. එයා හයියෙන් hina වුණා. දුව දැක්කද මම නානවා? මම දැක්කා. ඔයා දොර ළඟ නතර වෙලා ඉන්නවා. මට හිතුණා ඔයා බැලුවා කියලා. මට පොළොව පලාගෙන යන්න හිතුණා. අනේ සොරි අම්මේ. මම ඕනකමින් නෙවෙයි. පිස්සුද ළමයෝ? ඒකට සොරි කියන්න ඕන නෑ. අපි ගෑනුනේ. අනික ඔයා මගේම දුව වගේනේ. හැබැයි දුව එයා මගේ මූණේ එයාගේ පැත්තට හරව ගත්තා. ඔයා බැලුවේ දුවෙක් අම්ම කෙනෙක් දිහා බලන විදියට නෙවෙයි කියලා මට තේරුණා. මම ගොළු වුණා. මගේ හිතේ තිබුණ දේ එයා හරියටම අල්ලගෙන. බය වෙන්න එපා. මට ඒකේ වැරද්දක් පේන්නේ නෑ. ඇත්තටම මගේ හිතෙත් පොඩි සතුටක් ඇති වුණා. ඔයා මගේ දිහා එහෙම බලපු එකට. එයා ටිකක් ඉස්සරහට ඇවිත් මගේ උරහිසට අත තිබ්බා. එයාගේ නයිටියේ කර පළල් නිසා එයාගේ උඩ කොටස මට හොඳට පෙනුණා. මගේ හුස්ම ගැනීමේ වේගය වැඩි වුණා. දුව ඔයා දන්නවද? අවුරුදු ගාණක් තිස්සේ මම මේ හැඟීම් හිර කරගෙන ජීවත් වුණේ. මාමාන්ටි නැති වුණාට පස්සේ මා මගේ මුළු ජීවිතේම කැප කළේ ගිහන් වෙනුවෙන්. මම මගේ ගැන හිතුවේ නෑ. මගේ ආශාවන් ගැන හිතුවේ නෑ. මේ හදවත තාම ගැහෙනවදුව. මේ ඇඟ තාම ඉල්ලනවා. ඒත් සමාජයට බයේ මම හැමදේම යටපත් කරගත්තා. ඒත් අද ඔයා මගේ දිහා බලපු විදිය දැක්කම මගේ ඇතුලේ නිදන් ඉඳපු ඒ ගෑණි ආයෙම හැරුණා. මම වෙවුලන අතින් එයාගේ අත තද කරගත්තා. අම්මේ මටත් අමුතු හැඟීමක් දැනුණා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා. ඒත් අම්මා දිහා බලද්දි මට හිතුනේ මට තේරෙනවා දුව එයා මගේ තොල් වලට ඇඟිල්ලක් තියලා මාව නැවැත්තුවා. පිරිමියෙක්ට වඩා හොඳට ගෑණියෙක්ට පුළුවන් තවත් ගෑණියෙක්ගේ හැඟීම් අවසන්න. පිරිමි දන්නේ ඔවුන්ට ඕන දේ විතරයි. ඒත් ගෑණියෙක් දන්නවා අනිත් ගෑණිගේ හිතේ සියුම් තැන්. එයා එහෙම කියලා මගේ මූණට පාත් වුණා. මගේ ඇස් පිය වුණා. ඊළඟ මොහොතේ එයාගේ උණුසුම මගේ බෙල්ල ළඟ නතර වුණා. එයාගේ උණුසුම් හුස්ම මගේ බෙල්ලට වැටෙද්දි මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. අම්මේ මගේ කටින් කෙදිරියක් පිට වුණා. මොකුත් කියන්න එපා. අද රැයට අපි ලේලිසා නැන්දම්ම නෙවෙයි. අපි නිකම්ම ගෑනු දෙන්නෙක් විතරයි. හැඟින් වලින් මත්තුන ගෑනු දෙන්නෙක්. එයා මාව ඇඳට තල්ලු කළා. මම ඇඳේ දිගා වුණා. එයා මගේ ළඟින්ම දිගා වෙලා මාව එයාගේ තොලට ගත්තා. එයාගේ අතක් මගේ නයිටිය උඩින් මගේ බඩ හරහා ගමන් කළා. ඔයාගේ ඇඟ හරිම සිනිඳුයි. එයා මගේ කාට කළා මිමිනුවා. ගිහාන්ට වඩා මම දන්නවා මේ ඇඟට ඕන මොනවද කියලා. මට ඒ වචන වලට විරුද්ධ වෙන්න හිතුනේ නෑ. මොකද ඒ වෙද්දි මගේ හිතත් ඒ දේම පිළි අරගෙන තිබුණේ. මා මගේ අත් දෙක එයාගේ ඉනවටේ යවලා එයාව මගේ ඇඟට තද කරගත්තා. එළියේ වැස්ස තවත් තද වුණා. අකුණු ගහන එළියේ කාමරේ වෙලාවකට එළිය වුණා. ඒ ආලෝකේ මම දැක්කා එයාගේ මූණේ තිබුණ බැල්ම. ඒකේ තිබුණ කෑදරකමක්. අවුරුදු ගාණක් තිස්සේ හිර කරගෙන හිටපු කිනි කන්දක් පුපුරලා යන්න ලෑස්ති වෙනවා වගේ හැඟීමක්. අපි දෙන්නම ඇඳේ දිගා වෙලා එකිනෙකාගේ උණුසුම වින්දා. එයා එයාගේ එක කකුලක් මගේ කකුල් දෙක අස්සෙන් දාගත්තා. ඒ සිනිඳු කකුලේ මගේ කලවවලට දැනෙද්දි මගේ යටිබඩෙන් අමුතුම රසයක් පැතිරිලා ගියා. එයාගේ කකුල මගේ කකුල් අතර තවත් අද වුණා. මගේ ඇස් ඉබේම පිය වුණා. සීතල වැහි අඳුරේ තානා වුණ සුන්දර රහස අපි දෙන්න අතර හෝමාරු වෙමින් තිබුණා. මේ වගේ කතා කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.